අද මේ උතුම් පොය දවසේ අපි මේ චතුරාර්ය සත්‍ය ධර්මය ගැන කතා කරන්න උත්සාහ කරමු. අපි දැන් උදේ ඉඳන් මොනවද කරේ? භාවනා කීපයක්ම කරා. හිත දියුණු කරගන්න, හිත ඒකගතාවයටපත් කරගන්න කරා. ඒවා අදාළ වෙන්නේ මොනවටද? ඒවා මේ සම්මුති ලෝකයේ සිත සම්මුති ලෝකයේ ජීවත් වෙනකොට අපේ සිතේ ඔය ඒකගතාවයකටපත් වෙලා නැහැ, දුවනවා. ඒ හින්දා ඒකට අදාළව තමයි මේ භාවනාවන් ටික කරේ. අපි ආර්ය සත්‍ය ගැන කතා කරනකොට අපිට භාවනා වලින් එහා ගියපු මේ සාමාන්‍ය භාවනාවෙන් එහා ගියපු අතරක නොරදෙන භාවනාවක් කරන්න වෙනවා, සිත එකතන පිහිටවා ගන්න. දැන් බණ ධර්ම ශ්‍රවණය කරන්න අපිට සිත එකතන තියෙන්නේ. ඒ හින්දා තමයි මේ භාවනාවන් කරන්නේ. දැන් හිත දුවනවා, අහගෙන ඉන්න බෑ, එහාට යනවා, මෙහාට යනවා, අරවා කියනවා, මේවා කරපුවාන් කියනවා, මේවා හොයාගන්න කියනවා, අරවා බලන්න කියනවා, ගණන් හදන්න කියනවා, කනගාට වෙනවා, hina වෙනවා. ওই જાති වල රැඳිලා එහාට මෙහාට නැලෙනවා, ගැටෙනවා, ඔහොම. ඉතින් මේ සිත එකතැනක තියාගන්න තමයි මේ භාවනාවල් කරන්නේ. දැන් ඔන්න භාවනාවල් කරන්න සූසුකම් තියෙනවා. අපි මේ වෙනකොට සිත සමාධිගත කිරීම කරලා තියෙනවා. එතකොට මේ ඇයි අපි මේ භාවනා කරලා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්නේ ඇයි අපි? මොකටද? නිර්වාණයට යන්නේ ඇයි? නිර්වාණය අවබෝධ කරගන්නේ ඇයි? දුක නැති කරගන්න. දුක කියන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධයට ඉස්සරලා පංච උපාදානස්කන්ධය තමයි අපිට දුක කියන්නේ. සාමාන්‍යයෙන් මේ තිරිසන් ලෝකවල වල ඉපදීමනේ දුක. ඉපදීම තමයි දුක කියලා කියන්නේ. මරණය තමයි දුක. ලෙඩවීම තමයි දුක. ඉපදුනාට පස්සේ පුදුමාකාර දේ දුක් තියෙනවා. අපි දුක ගැන පොඩ්ඩක් බලමු. මේ දුක් කියන්නේ මොකක්ද කියලා ටිකක් අපි හොයලා බලමු. මේ මේ කියන්නේ මේ ගාවේ වල දැන් ඒ මොකක්ද දැන් මම දාලා පෙන්නන්නේ? හාන කුඹුර වල හාන. ඒවා සැපයිද එතකොට? කාටද සැප නැත්තේ? මුලින්ද නෑ ඒකම තමයි. ඔක මුලින්ම ඒක තමයි සත්තුන්ට සැපකුත් නෑ. මනුස්ස සත්තු කොච්චර දුක් විඳලා නේද? දැන් ওই හාන සතා ඔය මුලට වරක් නවත්තන්න. ඔය සතා වැඳගෙන හානකොට කොච්චරක්නම් දුකද? මොනවද සාමාන්‍ය දුක ඇත්තේ? කෑම බඩගිනි දුක. වතුර නැ. ඊයේ ඉඳන් කන්න තිබ්බත් දන්නේ නැහැ. වතුර තිබ්බද නැහැ. ගහනවා. තුවාල වෙච්ච දැන්ටම එතනම ගහනවා. ඈඳලා දෙන්නේ එකට ඈඳලා. නහ විදලා ඊට පස්සේ අර බැඳලා තියෙන බර අල්ලන්නේ අර ලීයේ. ඒ ලීයේ බෙල්ලේ දිනපතා හාලා ගෙඩි ගහිනවා. ඒවා තුවාල. මිනිස්සු පැත්තකින් තියලා 10ට දීපනවා, දවල්ට කෑම කනවා. ඒගොල්ලන්ට වතුරක් නැහැ. අවුවේ දාගෙන ජාති කරනවා.
අසනීප වෙලා හිටියත් ඊළඟ දවසේ ගන්න. බඩ එකක්වත් තිබ්බත් උණක් තිබ්බත් දත එකක්වත් තිබ්බත් මුලට ගත්තා. තුවාල මුලට ගත්තා ඕන් කරන්න එක. මේ ගත්තත් මේ එතකොට මේ විදිහට දුක් දිදී තමයි මේ වැඩ ගන්න. නේද? අපි තවත් විදිහක් බලමු මේ සතු දුක් විඳින විදිහක් තා පොඩ්ඩක් අහුම්කම් දීලා බලමු. මුලනේ ඒ කියන්නේ මොකද්ද? ඒ සතා විශාල මේ දිග කරත්තයකට බැඳලා දැන් කුඹුරු වැඩ කරලා ඊළඟට මෙයාලව දිග අඩි 20ක් විතර දිග කරත්තයකට බැඳලා අර ගොයන් ඔක්කොම මේකේ පටවලා මේ මඩ කුඹුරේ බැඳගෙන අදිනවා. ඒ අදිනකොට තමයි මෙයා මේ මොකද්ද කරන්නේ? කට අරලා හැටි දානවා. කට අරගෙන හති දානවා. දැන් කාටද කියන්නේ? කියන්න කෙනෙක් ඉන්නවද? කියන්න කෙනෙක් නැහැ. අරගොල්ලෝ මොකද කියන්නේ? ඒගොල්ලෝ ගගහ ලේනකම් ගගහ කෝටු වලින් ගගහ අර කරත්තේ කොහොම හරි ගෙනියන්න ඕන. මේ වාර ගැටි වලට වැටෙනවා, නියරවල වල හිර වෙනවා රෝද. ඒ ගානේ ඇදගෙන යන්න ඕන. ඈතට අදින්න ඕන. මඩේ යන්න බෑ ලෙස් වෙනවා. නේද? එහෙම දුකක් විඳිනවා. එතකොට මේවා සැපයිද? වෙන්නේ මේ දුක නැති කරගන්න තමයි චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්න තියෙන්නේ අපිට. එහෙනම් මේගොල්ලෝයි මේ දුක් විඳින්නේ. සසරේ මොනවාගේ කර්ම කළාද? සසරේ කර්ම කළා. මොනවාගේ කර්ම කළාද? සිල් ආරක්ෂා කරලා නැහැ. මේගොල්ලෝ සිල් ආරක්ෂා කරේ නැති හින්දා දුගතියමයි. කට පරිසම් කරගෙන නැහැ, හිත පරිසම් හරි. මේගොල්ලෝ මෙහෙම වෙන්න පුළුවන්. මේගොල්ලෝ එක්තරා කල්ප ගානක එහා කාලෙකදී ඔය ගොවි මහත්තයයි ගවයෝ ටික නෝන වෙලා ඉඳදී ගොවි මහත්තයා ස්වයං පුරුෂයා වෙලා ඉඳදී ස්වයං පුරුෂයා හම්බ කරන දේවල් පර පුරුෂයන්ට දෙන්න දීලා තියෙන්න පුළුවන්. දීලා ණය වෙලා තියෙන්න පුළුවන්. එහෙම වෙන්නේ නැද්ද? ස්වයං පුරුෂයා හම්බ කරන දේවල් එහෙම නැත්නම් බිරිඳ හම්බ කරන දේවල් පර පුරුෂයන්ට පර ස්ත්‍රියන්ට දීලා වියදම් කරලා තියෙන්න පුළුවන්. අන්නේ ණය ගෙවන්න දැන් එනකොට සිල්ට කල නැහැ. සබහාදාමෙන් එයාට තිරිසන් ලෝකෙ දුන්නා. ඊට පස්සේ සබහාදාමෙන් බැලුවා තිරිසන් ලෝකෙ දීලා මෙයා මේ වෙනකොට මනුස්ස ලෝකෙ ඉන්න කාට හරි ණය වෙලා තියෙනවද කියලා බලපුවාම පෙර ආත්ම ගණනාවකට කල්ප ගානකට එහා දැරි ණය වෙච්ච එකක් දැන් තියෙනවා. ඒ ගණදිනුව දැන් ඉවර කරගන්න ගෙවා ගන්න වෙනවා. ඒ හින්දා මොකද කරන්නේ? අන්න එයා ගාවට යන්න හේතු සැලසුවා. එහෙම වෙන්න බැරිද? අපි මේ අනුමාන කරලා කියන්නේ නේද? එහෙම වෙන්න බැරිද? එහෙම වෙන්න පුළුවන්. කිසි ගාණක් නැහැ, කිසි ලෝභයක් නැහැ. ස්වයං පුරුෂයා හෝ බිරිඳහරි මහන්සියලා හම්බ කරන මුදල් පර ස්ත්‍රීන්ට පර පුරුෂයන්ට හොරෙන් ලබා දීලා තියෙන්න පුළුවන්. ඒව ණය වෙලා තියෙන්න පුළුවන්. ඒ ණය දැන් ගෙවනවා වෙන්න බැරිද? ඒ ණය ගෙවනවා. සබහාදහමේ කිසිම අසාධාරණයක් කරලා නැහැ. දැන් ඒකට හරියටම කාගෙද දැන් සරණ තියෙන්නේ? කිසි කෙනෙක්ගේ පිහිටක් නැහැ. අන්න ඒ තැන්වල බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කොහොමද? ඒ තැන්වල තමයි අර බවට මේ බවටපත් වෙන්න ඕනකම තියෙන්නේ. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා, තස්සා ඒව තණ්හා අශේෂ විරාග නිරෝධෝ. මේ තණ්හාව ශේෂ වෙන්න ඉඩ තියන්න එපා. ශේෂ වුණොත් මොකද වෙන්නේ? අන්න ගෙවෙනවා. දැන් මේ හරක විශාල විදිහට ඔයගොල්ලෝ දැක්කන වීඩියෝ එක විශාල විදිහට කට අරගෙන හැටි අරිනවා. දැන් එයාට හැටි අරනකම් ඉන්න දෙනවද? නැහැ. හැටි අරනකම් ඉන්න දෙන්නේ නැහැ. නැවතුනොත් මොකද කියන්නේ? නැවතිච්ච ගමන් ගහනවා. එතකොට ආයෙ යන්න වෙනවද නැද්ද? යන්න වෙනවා. වතුර ටිකක් නැහැ. කියන්න කෙනෙක් නැහැ.
අහන්න දෙයක් නැහැ. ඒ දෙන්නටවත් ගවයෝ දෙන්නටවත් කතා කරගෙන මොකක්වත් කරගන්න දෙයක් නැහැ. මහා භයානක තැනට යනවා. එහෙනම් ඒ භයානක තැනට අපි ගියේ නැද්ද? අපිත් ওই වැඩේ කරලා තමයි මේ ඇවිල්ලා ඉන්නේ. දැන් නෝන මහත්තුරු කියලා කතා කරාට අපිටත් අඳුර පාලා ওই විදිහට අපිම බැඳගෙන හැයවා. එදාට කියන්නේ මේ ටීචර් හෝ කරුණාවෙන් එහාට යන්න කියලා කිව්වද? නෑ මීවා මීදන ආරක මීවා මීදන හෝ මීවා මෙහාට කියලා කෝට් එක ගහලා තමයි වැඩ ගත්තේ. තව දැන් ඒ මනුස්සයත් කරගන්නේ ආය පවකින් පවක්. ගගහ ඒවම කරන්නේ ආපහු එයා සිද්ධ කරගන්න. නමුත් එතන මේ ගවයෝ බොහෝම දුක් විඳිනවා සසරේ එදා ඒ තැන් වලදී කරගන්න බැරි වුණා. පච්චුප්පන්නාතේ ධම්මා ත්‍රත්‍ර විපස්සති ඒක කරගන්න බැරි වුණා. හැබැයි බුද්ධෝත්පාද කාලවල හිටියද නැද්ද? හිටියා ඕන තරම් හිටියා. ගණන් ගත්තේ නැහැ. ඇසට ඇලුනා, රූපෙට ඇලුනා, නාසයට ඇලුනා, කනට ඇලුනා, කයට ඇලුනා. මේ විදිහට ඇලි ගැටි ගියා. මේ තේරුම් ගත්තේ නැහැ. දුරදත්නා නුවණක් තිබ්බේ නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? ස්ථානෝච ප්‍රඥාව තිබ්බේ නැහැ. එහෙනම් අපි සසරේ බය ඇති කරගන්න ඕනේ නැද්ද? ඇති කරගන්න ඕනේ. අපි මතක තියාගන්න ඕනේ ඔබලා බෞද්ධයෝ නම් වෙලා වැඩක් නැහැ. ඔබලා බෞද්ධකම පැත්තකින් තියලා මොකද්ද කරන්න ඕනේ? දර්ශනයටපත් වෙන්න ඕනේ. බෞද්ධකම පැත්තකින් තියලා දර්ශනයටපත් වෙන්න ඕනේ. ඔබලා බෞද්ධයෝ වෙලා නම් වැඩක් වෙන්නේ නැහැ. බෞද්ධයෝ වෙන්නේ දර්ශනයටපත් වුණාට පස්සේ. එහෙනම් අපි කියනවා බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියනවා. එහෙම කියන්නේ නැද්ද? එහෙම ඕන තරම් අපි කියනවා. බුද්ධං සරණං ගච්ඡාමි කියනවා. ඒ කියන්නේ මොකද්ද? බුදුන් සරණ යමි. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මම ඔබ වහන්සේ සරණ යනවා කියලා කියනවා. නේද? ඔබ වහන්සේ සරණ. ඒ කියන්නේ මොකද්ද? තථාගතයන්න් වහන්සේ ඔබ වහන්සේ මම සරණ යන්නේ වෙන කිසිම දෙයකට නෙවෙයි. වෙන්න මේ තිරසන් ලෝකවල වල ප්‍රේතවල වල මේ සතර පායේ තියෙනා වූ දුක නිවා කරගන්න විතරමයි ඔබ වහන්සේ මට වෙන කිසිම දෙයකට ඇති වැඩක් නැහැ. එහෙනම් බුදු කෙනෙක් අතුරු ගන්න සරණ යන්නේ මොකටද? බුදු කෙනෙක් සරණ යන්නේ සසර දුක නිවා කරන්නම විතරමයි. වෙන දේවල් වලට නම් වෙන ඕන තරම් අය ඉන්නවා. සුගතියට යන්න පුළුවන්, ඒවා කරන්න පුළුවන්, ඒ ඕන දෙයකට දාන සීල භාවනා වලින් ඒවා කරගත්ත අය. නමුත් ඔය සංසාර ගමන ඔය සසර දුක නිවා කරන්න කවුද ඕනේ? බුදු කෙනෙක් ඕනේ. බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ මං ඇසුර කරන්නේ ඔබ වහන්සේ සරණ යන්නේ මට සංසාර දුක නිවා කරන්න විතරමයි. වෙන කිසිම දෙයකට මට ඔබ වහන්සේගෙන් පළ නෑ කියන එක තමයි ඔය කියන්නේ. බුදු කෙනෙක් ඇසුර කරලා ඒක තමයි කරන්න ඕනේ. නේද? අර ඊළඟට කියනවා මොකද්ද? ධම්මං සරණං ගච්ඡාමි කියනවා. ධම්මං සරණං ගච්ඡාමි මේ සී සද්ධර්මයේ සරණ යන්නේ මට වෙනම කිසිම දෙයකට නන් නෙවෙයි. මට මේ සංසාර දුක නිවා කර ගැනීම සඳහා දර්ශනයටපත් වෙන්න විතරයි. මට වෙන වැඩක් තියනද? වෙන කිසිම දෙයකට වැඩක් නැහැ. හැබැයි අපිට ওই ධර්මයේ සරපයා වෙනවා. එයි කඳ මෙදින් අල්ලගෙන නැත්තෙන් අල්ලගෙන මේ ධර්මයේම සරපයා කරගන්නවා. අපට වරදිනවා. එහෙම වෙලා නැද්ද? එහෙම වෙලා තියෙනවා. මොනවද කඳ මෙදින් අල්ලනවා කියන්නේ? ඔව් පන්සිල් රැකලා හොඳට ජීවත් වෙන්න කියලා තියෙනවා. එතකොට මොකද කියන්නේ? ඒ වාගේ දේවල් කරගෙන ඉන්නවා. එහෙම දේශනා කරලා නැද්ද? එහෙම දේශනා කරලා තියෙන හින්දා ඒ තැන් වල නැවතිලා රැඳිලා ඉන්නවා. නැට්ට ගාව රැඳිලා ඉන්නවා. තව සමහර කඳ මැදින් අල්ලගෙන මොකද? දන් දෙනවා, සිල් ආරක්ෂා කරනවා, භාවනා කර දේවල් කරනවා. එතකොට කොහෙන්ද කියන්නේ? කඳ මැදින් අල්ලගෙන එහෙමත් දේශනා කළාද බුදුහාමුදුරුවෝ? දේශනා කරලා තියෙනවා. ඒ තැන් වල නැවතිලා ඉන්නවා සමහර.
එතකොට මොකද වෙන්නේ? සර්පයා දෂ්ට කරනවා. සර්පයා ඇයි ඉහි තියෙන්නේ තව එහා දෂ්ට කරන්න පුළුවන් තැනක තියෙන්නේ. හැබැයි ඉහි තියනවාද කියලාවත් දැන් දන්නවද? නෑ. කඳ මැදින් අල්ලපු කෙනා ඉහි තියනවා කියලා දන්නේ නැහැ. එහෙන් අල්ලන්න ඕන කියලා තේරෙන්නේ නෑ. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ධර්මයේ ඉහෙම්ම අල්ලන්න ඕන. ඒකට තමයි කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගන්න ඕන. ඊළඟට කියනවා මොකක්ද කියන්නේ? සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි කියන්නේ ආර්ය මහා සංඝ රත්නයේ සරණ යන්නේ. ආර්ය මහා සංඝ රත්නේ කවුදයි දෙන්නේ? භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වණක් පිරිස ආර්ය මහා සංඝ රත්න. මම මේ සංඝ රත්නයේ සරණ යන්නේ මට මේ යාළු මිත්‍රයෝ නැතුව එහෙම නෙවෙයි. සෙනග වැඩි කරගන්න එහෙම නෙවෙයි. මට මේ සංසාර දුක නිවා කර ගැනීම සඳහා. මේ ගවය කොච්චරනම් දුක් විඳනවද කියලා නේද? ඒ ගවයට ගහන ගැහිලි පිටේ රතු වෙලා ගවයෝ විතරක් නෙවෙයි අස්පයෝ ඌරුවෝ ඔටුවෝ ඒක තමයි කොටාදින අලි එක දතකින් නෙමෙයි අදින්නේ. එතකොට අපායවල කොච්චර. එතකොට මේ කොච්චරනම් රවුමක් ගහලාද ඇවිල්ලා ඉන්නේ. යම රජුගේ ගාව කී වතාවක් කෑ ගහලාද මේ ඇවිල්ලා ඉන්නේ. තව ඉස්සරහට කොච්චරනම් යන්න තියෙනවද? එහෙනම් අපි වීර්යය ගන්න ඕනේ. අපට මේ මනුස්ස ජීවිතේ ඉවර කරගන්න බැරුණා අපි මේ පින මොකටද? ආශ්‍රව සය කිරීම සඳහා හේතු වේවා කියලා හැම පිනක්ම ඒවට අදිෂ්ඨාන කරගෙන පින් කරගන්න අනුමෝදන් කරගන්න ඕනේ. ඊළඟට මොකද කියන්නේ? ආර්ය සත්‍ය අවබෝධ කරගන්න යන්න ඕනේ. දැන් මෙහෙම කරලා ඊළඟට බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය, ත්‍රිවිධ රත්නයම සරණ යන්නේ මොකටද? මේ සංසාරේ දුක නිමා කරගන්නයි මේ යන්නේ. මේ ගවයෝ මේ ටිකයි අපි දැක්කේ. ආන්ගේ දුක නිමා කරගන්න තමයි යන්නේ. එහෙනම් දුක නිමා කරගන්න නම් මොනවද කරන්න තියෙනවා කිව්වේ? දුක අවබෝධ කරගන්න ඕන. මොකද්ද කරන්න තියෙන්නේ? දුක පිළිසිඳ දකින්න ඕන. දුක පිළිසිඳ දකින්න ඕන. හරි. එතකොට කොහොමද දැන් දුක පිළිසිඳ දකින්නේ? මේ අහලා තියෙනවද මේ දැන් මේ දුක කියලා කියන්නේ අපිට හිතෙන්නේ මේ 31 කලේ විතරයි කියලා තමයි හිතෙන්නේ. නේද? හිතෙන්නේ මොකද්ද? මේ 31 කලේ විතරයි කියලා හිතන්නේ. එතකොට එච්චර තියෙන්නේ නෑ. මේ අය වැඩි හරියක් හිටියේ පිටසක්වලවල වල. වැඩි හරියක්ම හිටියේ පිටසක්වලවල වල හිටියේ. මේ සක්වලට මේ මහුල් සක්වලට ආවේ කොහොම ආවද කියන්න දන්නේ නෑ. මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා බුද්ධෝත්පාද කාලේ තියෙනවා. ධර්මයේ මේ වෙනකොට ධර්මයේ තියෙනවා. පොතෙන්ද ධර්මයේ තියෙන්නේ? ඇහැ ළඟට, කන ළඟට, නාසය ළඟ, දිව ළඟ, කය ළඟ, මන ළඟ. වෙන කොහටවත්? වෙන කිසිම තැනකට නැහැ. ඇයි එහෙම එතෙන්ද ගන්නෙ? එතෙන්ද එහෙම තියන්නේ ඇයි? එතනින් තමයි මේ දුක යන්නේ. නේද? ඒ කියන්නේ ඒ ටික ගාව තමයි මේ දුක උරුම වෙන්නේ. එක්ක සැප හරි දුක හරි. සැප කියන්නේ දුක කියන්නේ මොකද්ද? දුක කියන්නේ අකමැති දේවල් එනකොට දුකයි. මේ සම්මුතිය ගැන කතා කරන්නේ. අකමැති දේවල් එනකොට අපිට දුකයි. සැපයි කියලා කියන්නේ කැමැති දේවල් එනකොට සැපයි. හැබැයි මෙතනදී බුදුරජාණන් වහන්සේලා දේශනා කරන එකයි අපි සරණ යන්නේ දුක කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය. එහෙම නැත්නම් සමුදයට කියනවා සමුදේ හේතුවෙන් තමයි දුක ඇති වෙන්නේ උරුම වෙන්නේ. සැප තියෙන්නේ සමුදේ නැතිවීමෙන්. ඒ කියන්නේ නිරෝධේ සාක්ෂාත් වීමෙන්. සමුදේ නැතිවීමෙන් නිරෝධේ සාක්ෂාත් වීමෙන් තමයි සැප තියෙන්නේ. ඒක මොන සැපද? නිරාමිෂ සැප නේද? නිරාමිෂ සැප කියන්නේ සමුදේ ප්‍රහාණය වීම. සමුදේ ප්‍රහාණය වීම.
එතකොට අපි බලමු මේ අද සෙලක සමුදය කියන්නේ හට ගැනීම කියන්නේ. ඔව් සමුදය කියන්නේ හට ගැනීම තමයි. අපි හටගන්නේ මොනවද කියලා සමුදය කියන වචනේ අහුවට තාම උඩට හරියට වැටුන්නේ නැහැ. අයිකයි අපි දැන් පැහැදිලි කරනවා. එතකොට අදහසක් එයි. සමුදය කියන්නේ මොකක්ද කියලා අදහසක් එයි. මම දැන් සෙනග වැඩි හින්දා මේ මයික් එක අරන්ම කතා කරන්න නේද? එතකොට මේ දැන් අපි මේ දුක නිවා කරන්න নানা ආකාරයකින් අපිට තියෙනවා මේ වැඩ පිළිවෙල තියෙනවා. එතකොට අපිට තියෙනවා වැඩ පිළිවෙල මොකක්ද කියන්නේ? දන් දෙන වැඩ පිළිවෙල නැද්ද? බුද්ධ ශාසනය තුල දන් දෙන වැඩ පිළිවෙල තියෙනවා. දන් දෙන ඒවා තියෙනවා. නේද? සීල ආරක්ෂා කරන ඒවා තියෙනවා. භාවනා කරන ඒවා තියෙනවා. හැබැයි මෙන්න මේවා දන් දීමේ හේතුවෙන් දන් දීමේ හේතුව නිසා මොකද වෙන්නේ? ඵලයක් හට ගන්නවා. දන් දීමේ හේතුව නිසා ඵලයක් හට ගන්නවා. පැහැදිලි නේද? සීල ආරක්ෂා කිරීමේ හේතුව නිසා ඵලයක් හට ගන්නවා. දන් දුන්නොත් Tamanට අඩුපාඩු නැතුව සම්පූර්ණ වෙලා ලැබෙනවා. සීල ආරක්ෂා කරොත් සුගතියේ උපදිනවා. සීල ආරක්ෂා කරන්නේ සුගතියේ උපදිනවා. නේද? එහෙනම් සීල ආරක්ෂා කිරීමේ හේතුව මොකද වෙන්නේ? ඵලයක් හට ගන්නවා. ඊළඟට භාවනා කිරීමේ හේතුවෙන් ඒ හේතුවෙන් මොකද වෙන්නේ? ආපහු ඵලයක් හට ගන්නවා. ධ්‍යාන වැඩිලා බඹලුව උපදින්න හේතු සැකසෙනවා. එහෙනම් මොකක්ද මේ හේතු නිසා ඵල යේ ධම්මා හේතුප්පවා තේසං හේතු තථාගතෝ ආහ තේසන්ත්‍යෝ නිරෝධෝ ඒවන්වාදී මහා ශ්‍රමණා කියලා ඔය දන්නව නේද? ඔය හැමෝම දන්න අය වගේ. එහෙනම් හේතුඵල ධම හේතු නිසා ඵල හටගන්න එක නැති වෙන්නේ කොහොමද? දන් දුන්නොත් හේතු නිසා ඵල හට ගන්නවා. සීල ආරක්ෂා කරොත් හේතු නිසා ඵල හට ගන්නවා. භාවනා කරොත් හේතු නිසා ඵල හට ගන්නවා. එහෙනම් අපි ඒව කරලා වැඩක් තියනවද? ඒව කරලා වැඩ ඇයි වැඩක් නැහැ කියන්නේ? ඇයි හේතුඵල හට ගන්නවා කියන්නේ ඇයි? දුක ඉවර කරන්න බැරි වෙනවා. ඇයි දුක ඉවර කරන්න බැරි වෙන්නේ? ඒතන ඉහළට ගියාට අවුලක් තියෙනවා. මොකද වෙන්නේ? මොකද අවුල? අවිද්‍යාව තියෙනවා. අවිද්‍යාව තියෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? ඒ හේතු නිසා මේ හේතුඵල ධම ක්‍රියාත්මක වෙනවා. දන් දුන්නත් සීල රැක්කත් භාවනා කරත් හේතුඵල ධම තමයි ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් මොකක්ද කරන්න තියෙන්නේ? සම්මා දිට්ඨියට පත් වෙන්න ඕනේ. සම්මා දිට්ඨියට පත් වෙන්න ඕනේ. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න. චතුරාර්ය සත්‍ය ධර්මය කියලා කියන්නේ මොකක්ද කියලා බලමු අපි නේද? චතුරාර්ය සත්‍ය ධර්මය කියන්නේ මොකද? හරි. ඒක අපි කතා කරමු නේද? හරි. එහෙනම් අපි මොකද්ද මෙතනදී හේතුඵල නැති වෙන්නම් දුරු කරන්න මොකද්ද කරන්න ඕනේ? යේ ධම්මා. එහෙනම් අපි ධම්මා හේතුප්පවවා. මේ හේතුව නිසා මොකද්ද සිද්ධ වෙන්නේ? දහමක් තියනවාලු. යේ ධම්මා හේතුප්පව. හේතුව මුල් කරගෙන දහමක් තියනවාලු. ඒ දහමද තථාගතයන් වහන්සේ දේශනා කරා. එහි හේතුවද දේශනා කරා. එහි නිරෝධයද දේශනා කරා. කියලා නැති කිරීමද දේශනා කරා. අන්න එතකොට මොකද වෙන්නේ? හේතු නිසා ධම දේශනා කරා. ධම අනුව ජීවත් වුණාම හේතු කියන්නේ මොකද්ද? සමුදය. අපි කතා කරන්නේ සමුදය. ඊට පස්සේ ධම කියලා කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය. නැති කිරීම කියන්නේ නිරෝධය. ඵල කියන්නේ දුක. නේද? අපි දැන් මෙතන මොනවද අවබෝධ කරගන්නේ? චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න. මොනවද චතුරාර්ය සත්‍ය ධර්මය කියන්නේ? මොකක්ද කියන්නේ? දුක්ඛ නේද? දුක්ඛ කියලා කියන දුක්ඛාරිය සත්‍ය. ඊට පස්සේ
දුක්ඛ ආර්ය සත්‍ය, සමුදය ආර්ය සත්‍ය. සමුදය ආර්ය සත්‍ය ඊළඟට මාර්ග ආර්ය සත්‍ය. එහෙම නැත්නම් මාර්ග ආර්ය සත්‍ය. මාර්ග ආර්ය සත්‍ය. ඊළඟට නිරෝධ ආර්ය සත්‍ය. දැන් ඔන්න ඒ කියන්නේ මොකද්ද? එහෙනම් මේ හේතුඵල ධර්මම තමයි චතුරාර්ය සත්‍ය ධර්ම කියලා කියන්නේ. ඒ කියන්නේ මෙන්න මේ සමුදයයි සමුදයයි ආර්ය මාර්ගයයි නිරෝධයයි දුකයි කියන ටික තමයි මේ ඔය චතුරාර්ය සත්‍ය ධර්ම කියලා කියන්නේ. ඒක පැහැදිලි නේද? දැන් බෝඩ් එකේ යන්නේ තේරෙන්න පැහැදිලි වෙන්න. එහෙනම් මෙන්න මේ හේතු නැති කරන්න නම් මේ දන් දීලා සිත කළ භාවනා කරන විතරක් හරියන්නේ නැහැ. එහෙනම් එතනින් එහාට තියෙනවා ආර්ය සත්‍ය, චතුරාර්ය සත්‍ය දේශනාවක් තියෙනවා. දුක පිළිසිඳ දැක්කට පස්සේ සමුදය ප්‍රහාණය වෙනවා. එතකොට මාර්ගය වැඩෙනවා. නිරෝධය සාක්ෂාත් වෙනවා. දැන් මේ හේතු ඵල දහම හේතුවයි ඵලයයි අතර තියෙන මොකද්ද? දහමයි නිරෝධයයි තියෙනවා. පැහැදිලිද? දැන් අපි කියන මෙහෙම. මෙහා ගමේ ඉඳන් එහා ගමේ කට්ටිය මෙහා ගමට කට්ටියක් එහා ගමට ගහන්න යන්න ලෑස්ති. එතකොට මැදින් දානවා පොලිසියෙන් හරි හමුදාවෙන් හරි දානවා. දාපුවම මොකද වෙන්නේ? යන්න බැරි වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඒක සාමගාමී වෙනවද නැද්ද? සාමගාමී වෙනවා. දැන් අර ගහන ගුටි කන ඵලයේ කො ගුටි කන ඵලය හොසේ නේද? ඒ කියන්නේ දුක එතනින් නැති වෙලා යනවා. එහෙනම් මේ හේතුඵල දහමයි බුදුහාමුදුරුවෝ දේශනා කරේ. පැහැදිලිද? මොනවද දේශනා කරේ? හේතු නිසා ඵල ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරා කියන්නේ මොකද්ද? දහම දේශනා කරා. එතකොට නිරෝධය සාක්ෂාත් වෙනවා. හේතුඵල ධර්ම මොකද වෙන්නේ? අහෝසි වෙලා යනවා, කැන්සල් වෙලා යනවා. පැහැදිලිද? එහෙනම් වෙන්න මේකද කියන චතුරාර්ය සත්‍ය ධර්ම. අන්න ඒක තමයි අපි අවබෝධ කරගන්නේ. එහෙනම් මේ සමුදය ප්‍රහාණය වෙන්න නම් අපි සම්මා දිට්ඨියටපත් වෙන්න ඕනේ. එතකොට දුක පිළිසිඳ දකින්න පුළුවන් කමක් ලැබෙනවා. දැන් සමුදය කියන එක තියෙන හේතුව. ඈ? ඒක ගත්තම සමුදය කියන්නේ හේතුව. සමුදය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධය විතරද? නෑ. අවිද්‍යාව, තණ්හා, කර්ම ඒවත් එක්ක තමයි හේතු වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? පංච උපාදානස්කන්ධය ඇති වෙනවා. එතකොට ආයතන ටික සමුදය වෙනවා. සමුදය වෙලා මොකද වෙන්නේ? දුක වෙනවා. ඒක සමුදය වෙනවා කියන්නේ මොකද? ජාතිය හට ගන්නවා. සමුදය වෙනවා කියන්නේ මොකද? ජාතිය හට ගන්නවා. මේ ජාති දෙකක් තියෙනවා. මොන දෙකක්ද? එකක් සම්මුති එකක්, අනික ලෝකෝත්තර. සම්මුතියේ ප්‍රත්‍යඥය පරිහරණය කරනවා. ආර්යවරු ලෝකෝත්තර පැත්ත දකින්නයි. ජාතිය හටගන්නේ කොයි වෙලාවේද? ලෝකෝත්තරය දන්නවා. පච්චුප්පන්නාතේ ධම්මා. පච්චුප්පන්නාතේ ධම්මා කියලා කියන්නේ මොකද්ද? මේ ධම. తත්‍ර විපස්සති. ඇයි ඒ කියන්නේ? හේතු නිසා ඵලමේ ඇවිල්ලා තියෙන්නේ. හේතු නිසා ඵල දැන් ධම ඉතින් ගත්තට පස්සේ මොකද වෙන්නේ? නිරෝධේ සාක්ෂාත්. අපි මොකද්ද කරන්නේ? ප්‍රත්‍යඥය මොකද කරන්නේ? ධම හේතු වෙනස් කරගන්න මොකක් කළද? දන් දෙනවා, දින් රකින්නවා, භාවනා කරනවා. ආයුෂ්මතෝ කොණ්ඩඤ්ඤෝ විරදං වීතමනං ධම්මචක්කුම් මේ ධම්මස පහළුණා. යංකිච්ච සමුදේ ධම්මං සබ්බත්තං නිරෝධ ධම්මං හෝති. දැන් මෙතන නැද්ද ඒ වෙලේ? ඒක තමයි බෝඩ් එක ගාව ඉන්නේ කෙනෙකුට පැහැදිලිව පේන්නේ. කොණ්ඩඤ්ඤෝ කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණතුමා තමයි මේ අවබෝධ කරගන්නේ. ඉතින් මේ මම අතපු එක නැද්ද ඒ ගාථා ටික?
ඒවා තියෙනවා. හන්දදානි වික්කවේ ආමන්ත්‍යාමිමෝ වය ධම්මා සංකාර අප්පමාදේන සම්පාදේත. නැත්තම් මොකද වෙන්නේ? දුක එනවා. පිටඥන කෙනා ඕක කරනවා. හැබැයි හොඳට මතක තියාගන්න මේ මොකද ත්‍රි හේතුක ප්‍රතිසන්දි විපාකයක් නැත්තම් මේ ආර්ය සත්‍ය අවබෝධ කරන්න බැහැ. දැන් මේ අපිත් එක්ක මේ අය ඉන්නේ මොකක්ද කියලා? එහෙම තියෙන නිසා. අනිත් අයට මේවා ඇහෙන්නේ නැහැ. කල්කදුරුව මොනවද කියන්නේ? තිත්ත කල්කදුරුව තේරෙන්නේ නැතු වෙනවා. නමුත් අපි තේරුම් නැතුණත් මේවා අහගෙන එහෙනම් මේ දන් දෙන තැන සිල් ආරක්ෂා කරන තැන මොනවද තියෙන්නේ? අවිද්‍යාව, තෘෂ්ණාව. ඒකයි අපි සමහර අය දන් දෙනකොට මට තව දෙන්න බැරුනේ සෙරප්පු දෙකක් විතරයි කියන්නේ. ඒ නිවන් දකින්නද? නෑ. එහෙනම් එයා ඒ බලාපොරොත්තු ඊළඟට අඩුපාඩු සම්පූර්ණ කරගන්න බලාපොරොත්තු. හැබැයි බලනවා ඒ කෙනාට සෙරප්පු දෙක ඒ මට දෙන්න තියෙන සෙරප්පු දෙක විතරක් නෙවෙයි අඩු තියෙන්නේ. එයාට මොනවද අඩු තියෙන්නේ කියලා බලන තමයි අපි දෙන්න ඕනේ. ඒ දින මොකද කියන්නේ? ඉමිනා පුඤ්ඤ කම්මේන මේ පින හේතුවෙන් මාමේ බාල සමාගමෝ. මාමේ බාල සමාගමෝ කියන්නේ බාලයසුර කියන්නේ ප්‍රත්‍යඥ අසත්පුරුෂය විතරක් නෙවෙයි. මේ මොනවාද? මේ දාන සීල භාවනා වල පිළිහිටවලා අපි අතාරිනවා. ඒ කවුදයි කාටදයි දෙන්නේ? ඒ මාමේ බාල සමාගම තමයි. ඇයි ආරි සත්‍ය දන්නේ නැහැ. ආන්ගේ පවා මට නොලැබේවා සතන් සමාගමෝ හෝතු. මේ ආර්ය සත්‍ය අවබෝධ කරගුවම මට මුණ ගැහිවා. යාවනින් බාණපත්‍ය නිවන් දකින ජාතිය දක්වාම කියලා කියනවා. එහෙම අපි පින් කරන්නේ. නැත්නම් ඊළඟාත්මේ මට අඩුපාඩු නැතුව එහෙම ලැබේවා කියලා නෙවෙයි ඒව කරන්නේ. මොකද කියන්නේ? යම් කිසි සම්පේදයක් අසත්තන් විරෝධ හොඳයි. ඒක රෝගින් කියනවා. නෑ ඒක හරි. අපි අඩුපාඩු නැතුව ඒක හිතලා මතලා කරගන්න ඕනේ. අනිවාර්යෙන් කරගන්න. ඒ වුණාට අපි මේ පින මොකද්ද කරන්න ඕනේ? ඒක නිවනට උපකාර. කල්යාණ මිත්‍ර සේවනයේ තමයි සඳහා තමයි යොමු වෙන්නේ. එතකොට අඩුපාඩු නැතුව හම්බෙන්නේ. ඒවා සුභහදාමෙන් සිද්ධ වෙයි. ඒක අපි දැනගෙන කරන්න ඕනේ. නැත්තම් අතන මොකද වෙන්නේ? අපිට හේතු හැදලා දිගට යන්න අපි නිවන කරා හිත යොමු කරන්නේ. ඒක අපි ඒක තමයි කරන්නේ. බඩු අඩුපාඩු නැතුව සකස් දෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. පොට්ට පැදුරු ඒවා ඔක්කොම තියෙනවා. පූජා කරගන්නවා. හැබැයි මට ඒකට හේතුව තමයි අපි නොමග යනවා අහුවෙන්නේ. අපි රැවටිලා නොමග යන තර අහුවෙලා ඊළඟට දන් දෙන හැටි සිල්පගෙන හැටි භාවනා කරන හැටි අපි දැන් කොච්චර උදේ භාවනා කරාද නේද? මේ භාවනාව කොච්චර ඒක උසස් ඒවා තිබ්බද? ඒවා එකක්වත් නිවනට ලැබෙනවද? ඒවා එකක්වත් නිවනට ලැබෙන්නේ. එහෙනම් මොකක්ද වෙන්නේ? සීලය කියන්නේ කය වචනේ සංවර කිරීම. සිත සංවර කිරීම තමයි වෙන්නේ භාවනාව කියලා කියන්නේ. එහෙනම් ඒකත් සීලයට අයිති. ඒක සීලබ්බත පරාමාසවටයි. ඕවා දුරු වෙන්න ඕනේ නැද්ද? ඕවා දුරු වෙන්න ඕනේ. කවුද මේවා කරන්නේ? අර අසංවර වෙච්ච සිත සංවර කරනවා. ආර්ය සත්‍ය අවබෝධ කරනවා කියන්නේ සංවර කරන කෙනුත් එහාට තමයි. ආයෙ සිත් සංවර කරනවද? නෑ. ඒ සිත් වලින්ම මිදෙන්න ඕනේ. මොකක්ද ප්‍රශ්නයක් තිබුණා? මොකද එවිලක් නැත්නම් දැන් ඔය අපි අර ඉස්සෙල්ලා කතා කරපු ගවයෝ පවා ඕනතරම් මහාන වෙලා හිටියා. ඕනතරම් ජාති කරලා බබලව ගියා. භාවනා කරලා ඒ ලෝකවල වල ඉන්නකොට ඉහළ තල හිටියා. ඒ වුණාට දැන් මොකද කියන්නේ? අඬහැර පාපා අහනවා,
හැටි දානවා පිඹිර ඇහුණ නේද? පිඹිර ඇහුණ හැටි දාගෙන පරාදින. ඔය භාවනා කරපු අය ඔය බ්‍රහ්ම ලෝකේ ගිහපු අය භාවනා කරලා තිල්ලා රස කරලා ධ්‍යාන වෙන්න බබලෝ ගිහපු අය. ඇයි ඒකට හේතුව? සද්ධර්මයේ. ඉදම් මේ පුඤ්ඤ කම්ම ආසවක්ඛයා වහන් හෝතු. මේ පිනේ මට ආශ්‍රව සේවේවා. මොන ආශ්‍රවද? කාමාශ්‍රව, භවආශ්‍රව, ditthියාශ්‍රව, අවිද්‍යාශ්‍රව සේවීමෙන් ලබන්නා වූ නිත්‍ය සුන්දර නිත්‍ය මංගල පරම රමණීයෝ නිර්වාණ සම්පත්තිය අවබෝධ කර ගැනීම සඳහායි මම මේ පින් කරන්නේ කියලා තමයි හැම එකක්ම කරන්නේ. අපි එහෙම කෙරෙත් නෑ. නමුත් අපිට දැනුන්නේ මොකද්ද? ආර්ය සත්‍යයට අවබෝධ කරගන්න හේතු සැකසුනේ නෑ. අපි ආර්ය සත්‍ය අවබෝධ කරගන්න නැතුව මොකද කරන්නේ? ධර්ම ශ්‍රවණය කරන්නේ නැතුව ගිහිල්ලා අපි දන් දෙනවා සිද්ධ කරනවා භාවනා විතරක් කරනවා. හරියයිද? හරියන්නේ නැහැ. හැබැයි අර සම්මුතියේ කරන්න ඕන නම් අපිට කරන්න ඕන භාවනාවක් නොකර ආර්ය සත්‍ය අවබෝධ කරගන්න බෑ. ධර්ම විනය දෙකම එකට යන්න. නැත්තම් කොච්චරනම් බණ අහනවද? කොච්චර බණ අහනවද? බණ හෙව කියලා සාර්ථක වෙන්නේ නැහැ. කොච්චර භාවනා කරලා සාර්ථක වෙන්නේ නැහැ. ධර්ම ශ්‍රවණය කරන්න ඕන. ඒක ගැඹුරු ධර්මයේ වෙන්න ඕන. ධර්මයේ සාමාන්‍ය එහෙම නැහැ. ඔව් ඒ කියන්නේ උප්පත් ಜಾති දෙකක් තියෙනවා. එකක් සම්මුති ಜಾති අනික සම්මුති මරණයයි ශනික මරණයයි. ඒවා අවබෝධ කරගන්න ඕන. එහෙනම් බුදුවා පැහැදිලි කරේද මේ? එහෙනම් අපිට දැන් මෙන්න මේ චතුරාර්ය දුක්ඛ ආර්ය සත්‍ය, සමුදය ආර්ය සත්‍ය, මාර්ග ආර්ය සත්‍ය, නිරෝධ ආර්ය සත්‍ය කියන තැන මොකද තියෙන්නේ? හේතුඵල අතර තමයි මේ ධහම තියෙන්නේ. හේතුඵල අතර තමයි ධහම. හේතුඵල ධහම. ඒක කියන්නේ මොකද? හේතුඵල ධහම. තවත් නැත්නම් අහලා තියෙනවද පච්චුප්පන්නාතේ ධම්මා කියලා? නේද? පච්චුප්පන්නාතේ ධම්මා කියලා කියන්නේ මොකද? ඒ මෙතෙන්ම ප්‍රත්‍යයෙන් උපන් දහම්. එතකොට ප්‍රත්‍යයෙන් උපන් මොනවද උපදින්නේ? ප්‍රත්‍යයෙන් මොනවද උපදින්නේ? ජාති දරා ව්‍යාධි මරණ උපදින්නේ මොන වගේද? ප්‍රත්‍යයෙන් උපදින්නේ. ප්‍රත්‍යයෙන්. දැන් මෙතන ඉන්නවද මේගොල්ලෝ මෙතන පේනවද කවුරු හරි බණ අහනවා කියලා පේනවද? පේන්නේ නැද්ද? පේන්නේ නැත්තම් කොහොමද? වෙන්න ඕනේ කියනවා. නේද? දැන් කෑරලේ කෑ ගහගෙන ගියා කියලා නැද්ද? තියෙනවා. කියනකොට තියෙනවා නේද? නැත්තම් සම්මුති තියෙනවා. ඒකට මොකක්ද කියන්නේ? සම්මුති ජාතිය සම්මුතියෝ. සම්මුති සත්‍ය. ආර්ය සත්‍ය. ආර්ය සත්‍ය ඔබනේ. එහෙනම් මෙතන ඇති කවුරු හරි බණ අහනවා කියලා දැන් මේ වෙලාවේ තියෙනවා නම් ඒක හරිද? ඒක හරියන්නේ නැහැ. ඇයි ඒකට හේතුව? එහෙනම් දියුණු වෙලා නැහැ. ඒ කියන්නේ නිරෝධය සාක්ෂාත් වෙලා නැහැ කියන්නේ දියුණු වෙලා නැහැ. තවම බණ අහනවා නම් ඒ කාලේ ඉඳන් බණ අහලා දැනුත් බණ අහනවා නම් හිත දියුණු වෙලා නැහැ. ආර්ය කුලේ නෙවෙයි. දිගටම හිටියා ඇහැට හරි ඔයගොල්ලෝ කියන්නේ බලන්න මේ ලෝකයේ මීට පෙර තිබ්බද? නෑ. මීට පෙර තිබ්බේ? නෑ. කොහොමද නෑ කියන්නේ? දැන් කියනකොට තමයි ඒ ආවේ දැන් කියනකොට ආවට ආවේ කොහමද? මීට පෙර කල්ප ගණන් කොට එහා ඉඳන් තිබ්බා කියලා ලෝඩ් එකත් එක්කම ඇවිල්ලා තියෙනවා. මැද කවර පිට කවර ඔක්කොමත් එක්කම තමයි ඇවිල්ලා තියෙන්නේ. දැන් ඕකට රැවටෙනව නැද්ද? ඒකට රැවටෙනවා. කවුද මේ රැවටෙන්නේ? අසුතවත් පිටද්දන අය. ඒකට කෙලින්ම රැවටෙනවා. එතකොට ලෝකයේ මීට පෙර තිබ්බද? මීට පෙර ඔබ හිටියද? ඔබ කොයි වෙලාවද ඉන්නේ? මේ වෙලාවේ. හැබැයි
මොකක් හරි ප්‍රශ්නයක් ආපුවම මොකද වෙන්නේ? දිගටම හිතියා මීට පෙරත් ඔය જાති කරා මට හම්බ જાති මෙහෙමයි ලැබෙන්න තිබ්බ මෙහෙමයි කියලා කියනද ඈ අවුරුදු 30 විතර පත්තිරි බලනවා. වා අවුරුදු 30ක පත්තිරි බලනවා නේද? එහෙම තමයි එන්නේ. දැන් එහෙනම් ආර්ය සත්‍ය අපි අවබෝධ කරගන්න ඕනේ. එහෙනම් જાතිය කොයි වෙලාවද තියෙන්නේ? જાතිය මේ වෙලාව. තේරෙන්නේ නැති කට්ටියට මව කුසෙන් ඉපදිලා කාලයක් තිස්සේ ඉඳලා දැනුත් ඉන්නවා තව ඉස්සරහට ඉන්නවා. අපි හැම වෙලේම අපි තුන් කාලෙම දැන් ඉන්න මව කුසෙන් ඉපදිලා මේ අය මව කුසේ ඉපදිලා මීට පෙර හිටියා කියලා කියනවා. නේද? මීට පෙර හිටියා කියන අතීතයේ තියෙන කොයි වෙලාවේද? මේ වෙලාවේ නම් ඒක කොහොමද අනාගතය කියලා කියන්නේ? ඒක අතීතය අපි අතීතය කියලා කියන්නේ කොහොමද? ඒක අතීතයේ නෙවෙයි. ඒක එක්කවත් අයිති කොහෙලාද? ඒක වර්තමානයේයි. තව ඉස්සරහටත් ඉන්නවා කියන එක තියෙන්නේ කොහෙලාද? එහෙනම් ඒක තියෙන්නේ මේ වර්තමානයේ නම්. එතකොට අතීතයයි අනාගතයයි දෙකක් එහෙම තියෙනවද? එහෙම කොයි වෙලාවකවත් වාදී. අපි හැම වෙලාවෙම ඉන්නේ වර්තමානයේ තුල තමයි මේ හැමදාම වෙලේ. ඒ නිසා තමයි අපට මොකක්ද දෙන්නේ? දුක තියෙනවා. ඒ දුක තියෙන මොකටද? සමුදය වෙනවා. අතීතයයි අනාගතයයි වර්තමානයයි තුනම සමුදය වෙන හින්දා තමයි ඔය දුක තියෙන්නේ. ඒකට භාග්‍යවතුන් වහන්සේ මොකක්ද දේශනා කරේ? ධර්මයේ දේශනා කරා, ධම්ම දේශනා කරා. එතකොට Nirodhe සාක්ෂාත් වුණා. දැන් හේතුයි ඵලයි මොකද වෙන්නේ? හේතුඵල සිද්ධ වෙන්නේ. එහෙනම් හේතුඵල සිද්ධ වෙන්නේ නැති තැන තමයි සැප තියෙන්නේ. එතන තමයි සැප තියෙන්නේ. දැන් අවබෝධ කරගන්න ඕනේ. පැහැදිලි නේද? මේක මේ පැහැදිලි. පැහැදිලි නේද? එහෙනම් ඔයාලට පැහැදිලි පුතා. පැහැදිලි නැද්ද? හරි. ඔයාලට පුතා හරි. දැන් ඔයාලට ආය එන්න එතකොට පැහැදිලි හරි. පැහැදිලි. ආටද ඔබත් මේ අදලද? දැන් මේක පැහැදිලි වෙයි හරි. මේ ගොඩක් කාලේ ඉඳන් ඉන්න අයත් ඉන්නවා. මේක පැහැදිලි කරන්නේ. එතකොට එහෙනම් වෙන්න මේ හේතුඵල දා යේ ධම්මා හේතුප්පබව නේද? හේතුවක් ප්‍රත්‍යයෙන් ඇතිවෙනා වූ ධහම කවුද දේශනා කරන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එහි හේතුවද දේශනා කරා. හේතුව දේශනා කරපුවම මොනවද වෙන්නේ? අවිද්‍යාව තෘෂ්ණාවෙන් තමයි මේ දේශනා කරේ. ඊට පස්සේ ඒ හේතුව දැන් හේතුඵල දේශනා කරන්න දෙයක් නැහැ. ඒක තමයි තියෙන්නේ සිද්ධ වෙන්නේ. නේද? බුදු කෙනෙක් ඇවිල්ලා තමයි දේශනා කරන්නේ මොකද්ද? හේතුඵල ධහම. හේතුඵල ධහම දේශනා කරේ බුදු කෙනෙක් තමයි. එතනදීම භාග්‍යවතුන් වහන්සේ එහි Nirodheද දේශනා කරා. Nirodhe දේශනා කරා. එතකොට මොකද වෙන්නේ? හේතුඵල සිද්ධ වෙන්නේ නෑ. හේතුඵල සිද්ධ වෙන්නේ ඉස්සරලා මොකද වෙන්නේ? දර්ශනයටපත් වෙනවා. දර්ශනයටපත් වෙනවා. ඔය හේතු කියන හේතුඵල කියන එක කොයි වෙලාවද තියෙන්නේ? මේ වෙලාව. කොහොමද හේතුඵල කියන්නේ? කෙටි කරලා ගත්තොත් එහෙනම් ඔබට මේ නැගිටිනවා. හරි. දැන් කියන්නවා ඔන්න දැන් හේතුඵල හට ගන්න යනවා. මොකද්ද? ඵලයේ විදිහට ඇවිල්ලා ඇති මොකක්ද ආවේ? කාන්තාවක් මීට පෙර ඒ හේතු ටික දැන් එනවා. ඒත් එක්කම දුක ඇවිල්ලා තියෙනවා. මොකක්ද දුක? අනේ පව් දැන් වයසට ටිකක් වයසට ගිහිල්ලා. අර පොඩි කාලේ හිටියා වගේ නෙවෙයි. දැන් ඒක මොකද්ද මේ සමුදේ වෙච්චි හින්දා දැන් මේ මොකද්ද තියෙන්නේ? දුක. ඒ කියන්නේ පොඩි කාලේට වඩා ජරාවට පත් වෙලා යනවා. ජරාවටපත් වෙනවා කියන්නේ වයසට යනවා දැන්. වයසට යනවා. එහෙනම් මෙතන දුක නැද්ද?
දුක තියෙනවා. හැබැයි මේ දුක තියෙන සමුදේ වෙලා තියෙන මොනවද සමුදේලා තියෙන්නේ? කාන්තාවක් නෙවෙයි සමුදේනේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධය දැන් මේ තියෙන්නේ සමුදේ. අන්න එතෙන්ද ධර්ම දේශනා කරා. ධර්ම දේශනා කරාට පස්සේ මොකද සමුදේ ප්‍රහාණය වෙනවා. සමුදේ ප්‍රහාණය වුණාට පස්සේ දුකට මොකද වෙන්නේ? එහෙනම් මේ වෙලාවේ වෙන්නන විද්‍යාවක් මේ වෙලාවේ වෙන්නන මායාවක් මේ තියෙන්නේ කියලා දැනගන්න. දකින්නකොටම මොකද වෙන්නේ? දුකට එයාට කියන්න කතා කරන්න දෙන්න වෙන කෙනෙකුට කියන්න පුළුවන්ද? වෙන කාටවත් කියන්න බැහැ නිස්සද්ද. එයි පිළිගන්න කවුරුද? පිළිගන්න කවුරු? අනිත් ඔක්කොම මොකද හිතන්නේ? අනිත් ඔක්කොම කියනවා මෙතන අම්මා ඉන්නවා කියලා. අපේ පුංචි අම්මා ඉන්නවා කියලා. මෙයා අපි දන්නේ නැතුව මෙච්චර කාලයක් තිස්සේ ආවේ. මෙයාට මොකද වෙලාදී? ඒ කියන එක කරා මොකද වෙන්නේ? එයාට මඤ්ඤා. එයා හිතනවා ඇහැ දිගටම තියෙනවා රූප දිගටම තියෙනවා. එයා මඤ්ඤණා කරනවා. සෝතාපන්න වෙනකොට සෝතාපන්න වෙනකොට මාමඤ්ඤති. එතකොට තේරෙනවා චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණ. ඇහැ තියෙන කල්ලි ඇහැ ඇති කල්ලි විතරයි මේ පේන්නේ කියලා කියනවා. දැන් විමුක්තියටපත් වෙනවා. ඊළඟට රහත් ඵලයටපත් වෙනකොට නිර්වාණ මාර්ගය අවබෝධ වෙනකොට මොකද වෙන්නේ? නෑමඤ්ඤති. ඇහැ තිබ්බත් නෙවෙයි රූප තිබිලා නෙවෙයි මේ අන්න නිරෝධය සාක්ෂාත් වුණා. ලෝකේ ඇත්තක් නෙවෙයි. මෙතන මේ හිටගෙන ඉන්නේ මම දැන් අහනවා වීරතුංගරවණ කියන්නේ වයස කීයක් ඇද්ද මෙයාට මේ ටීචර් අපි හඳුනාගන්න ටීචර් කියලානේ හඳුනාගෙන තියෙන්නේ 74ක් කියලා කියනවා. හරි. ඊට පස්සේ කවුද කියන්නේ අපේ වෝටර් බෝඩ් එකේ මහත්මයා කියන්නේ මෙතු කීයක් ඇද්ද කියලා. දැන් එතකොට දෙන්න කීයක්ද කිව්වේ? දෙකක්. එහෙනම් මොකද්ද කියන්නේ? පංච උපාදානස්කන්ධය හටගත්තේ එක විදියකටද? කීයක විදියටද? දෙවිදියයි හටගත්තේ. එහෙනම් එක රූපයක් මේ බාහිර ලෝකේ තියෙනවා නෙවෙයි. ආන් එක අවබෝධ කරගන්න ඕනේ. එක්කෙනෙක් හිටගෙන ඉන්නවා නෙවෙයි. පැහැදිලි නේද? එහෙනම් මේ කොයි වෙලාවද තියෙන්නේ? පච්චුප්පන්නාතේ ධම්මා. දැන් අන්න ධර්මයේ අපිට තියෙන්න ඕනේ తත්‍ර විපස්සති. එතන දකින්න ඕනේ විමසන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? අන්න එතන තියෙන තණ්හාව දුරු කරගන්න. තස්සා ඒව තණ්හා අශේෂ විරාග නිරෝධ. ඇත්තටම මෙතන එක්කෙනෙක් ඉඳගෙන ඉන්නවද මේ? ඒ වුණාට පේන්නේ? දැන් ඈත පේනවා. දැන් අපි කියමුකෝ අර උන් වාඩි. අපි දැන් ගෙදරට එකපාරටම යනවා. යනකොට කෑ ගහගෙන එළියට බයිනවා. ඊට පස්සේ අල්ලපු ගෙදර කට්ටිය කියනවා ඇයි කියලා. අනේ ගේ ඇතුලේ කොළගෙක් කියලා කියනවා. දැන් ඊට පස්සේ ඒගොල්ලෝ පොළු වරන් ගිහුවා මේ වරන් ඒ ගෙදර ඉන්නේ පිරිමි කවුරුවත් නැහැ කාන්තාවයි. දැන් පොළු අරගෙන ගිහුවා මේක කරලා ජලෙන් ඉඳි බලලා ඒගොල්ලෝ එහාට මෙහාට දුවලා යනවා මේක කරන්න. ඊට පස්සේ දැන් මොකද ප්ලෑන් කරනවා මරණ හැටි වලලා දැන් ඔක්කොම දැන් ප්ලෑන් කරලා ඊට පස්සේ දුවලා යන ගිහින් බලනකොට ලණුවක් උඩ වහලේ තිබිලා ලණුවක් කරලා දැන් පොළගෙන් නෙවෙයි හිටියේ. ඇත්තටම පොළගේ කියන જાතියක්වත් නැහැ. කවුද පොළගේ අනිර්මාත? ඒක තමයි කියන්නේ තමා තුලින් දකින්න ඕන. ඉතින් ඇත්තටම දුකක් තිබෙන්නේ නැද්ද? ඇත්තටම පුදුම දුකක් තිබෙන්නේ ගෙට යන්න විදිහක් නැහැ. ඒක තමයි කෑවොත් මැරෙනවා. පුදුම දුකක් තිබෙන්නේ. එහෙනම් දුක ආවේ කොහෙන්ද? සමුදේ නිසා එහෙනම් සමුදේ වීමේ හේතුවෙන් ඵලයක් විදිහට මොකක්ද ආවේ? දුක. ඒතර මොකක්වත් තිබිලාද? පොළගේ නෑ කියන්න ඕනද? ඉන්නවා කියන්න ඕනද?
කොළකින් ගැන කතා කරන්නත් තියනවාද? ඒකයි රහතන් වහන්සේ අන්දේ ගුරුවේ බීරේ මන්ද බුද්ධිකේ කියන්නේ. පැහැදිලිද? එහෙනම් සමුදය වුණා මොකද්ද? අන්න ධර්මය අවබෝධ කරනකොට මොකද වෙන්නේ? අර ගිහින් දැක්කා කෙනෙක් ගිහින් බැලුවා බලපුවා මොකද තියෙන්නේ? කොළගෙක් නෙවෙයි. අන්න ධර්මයේ තුලින් ගිහින් බැලුවා බලපුවාම කාන්තාවක් ඉඳගෙන ඉන්නවා නෙවෙයි. මැරෙන්නේ කවුද එතකොට? මරණය ගැන කතා කරන්න පුළුවන්ද? මරණය ගැන කතා කරන්න බැහැ. ලෝකෝඩම වැරදිලා තියෙන්නේ. පොඩිකට එහෙම නෙවෙයි. ලේසි වෙන්නේ නැහැ වැඩි. ගොඩ දාන්න වෙනවද නැද්ද? ගොඩ දාන්න වෙනවා. කවුද කරේ? කවුරුත් කියලා නෙවෙයි. කවුරුත් කියලා නෙවෙයි. ඕන තරම් තිබ්බා කාලේ අපි මොකද කරේ? සද්ධාව දියුණු කරේ නැහැ. වීර්ය දියුණු කරේ නැහැ. සතිය දියුණු කරේ නැහැ. ඇයි සතිය දියුණු කරේ නැත්තේ? සතිය දියුණු කරන්න කිව්වහම වර්තමානයේ තුල ඉන්න තියෙන්නේ වර්තමානයේ ඇති වැඩක් තියනවාද? අප්පිරියාවේ බෑ. වෙසක් සතියද? වෙසක් සතිය ආවත් මොකද වෙන්නේ? අතීතයයි අනාගතයයි එක තමයි වෙසක් සතිය කියලා කියන්නේ. නේද? වෙසක් සතිය නොවන කාලයක් තිබ්බා. දැන් වෙසක් සතිය වර්තමානයේ කියලා දැන් ඇවිල්ලා. අනාගතේ ඒක නැති වෙලා යනවා. එහෙනම් මේ සතිය තමයි වෙසක් කියන්නේ වර්තමානයේ කියන්නේ අතීතයයි ඔක්කොමත් එක තමයි කරන්නේ. එහෙනම් අපි ඒකෙන් මිදෙන්න ඕනේ නැද්ද? එහෙනම් වර්තමානයේ හිත ගන්න සති පිහිටුවේ නැහැ. සද්ධා විරිය සති නැහැ. සමාධිය නැහැ ඒ ඉඳලා. ප්‍රඥාව වැඩින්නේ නැහැ. උදේ භාවනා කරනකොට වර්ණාත්ය බැන්න කියලා කිව්ව මේක තවත් තේරෙන්නේ නැද්ද දන්නේ නැහැ කියලා. ඉතින් එහෙම එනවා නේද? එහෙම එනවා. ඉඳගෙන ඉන්නකොට ඒව මේව කරනවා අමාරුයි. නමුත් අපි සතියේ පුරුදු කරන්නත් ඕනේ. ඇයි? ප්‍රඥාව වැඩෙන්න ඕනේ. කතංසු ලබතේ ප්‍රඥා වැඩෙන්න අපි සද්ධානුසාරී වෙන්න ඕනේ ඉස්සලා. සද්ධානුසාරී වුණාට පස්සේ තමයි වීර්ය සති සමාධි ප්‍රඥා ධම්මානුසාරී වෙන්න තියෙන්නේ. ඉතින් අපි මොකද කරන්නේ? අහලා හැම පැත්තක්ම අහලා සද්ධානුසාරී වෙන්න ඕනේ. දැන් මේ අය හොඳට මතක තියාගන්න ඕනේ හැබැයි මේ ආරි සත්‍ය අවබෝධ කරගන්න යනවා නම් කපටි වෙන්න බෑ. කට්ට කයිරාටක වෙට්ට පිට වෙලා හරියන්නේ මෙහෙනම් ඒ තේරෙන්න කපටි කයිරාටක වෙට්ට පිටතල කට්ට කයිරාටක වෙට්ට පිටතල වෙන්න ඕනේ හැබැයි ලෝකෝත්තර පැත්තේ. ඔය ලෝකෝත්තර කපටි කියලා කියනවා නිකන් මේ වැඩක් නැති රස්තිය වැඩ කරන නිකන් දර වැඩ කරන අය. ලෝකෝත්තර කපටි කියලා කියන්නේ කාට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන කෙනාට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න. මොනවද කපටිකම් කරන්නේ? මොනවද මේගොල්ලෝ කපටිකම් කරන්නේ? දැන් ගෙවල් වලදී ගෙදර ඉන්නකොට තමන් මොන හරි කෑමක් ඔක්කොම ලැහැත්ති කරනවා. ලැහැත්ති කරනකොට හැබැයි ඒදී අතුගා පොල්ලි ඒවා මේ ඔක්කොම මේවා කරගෙන ඉඳලා මොකද කියන්නේ? අත හොදන්න යන කම්මැලිකමේ රෙද්දෙම අත පිහදාගෙන දැන් අර ගෙඩි ටික රහිනවා. ඒක මොකද්ද? කාපටිකම. නිවන් දකින්න පුළුවන්ද? නිවන් දකින්න බැහැ. ඒකේ පවස් සිද්ධ වෙන්නේ නැද්ද? පවස් සිද්ධ වෙනවා. අපිට දැනුවත් කරන්නේ. Tamande ගුණහර හිම්බිරිසාවක් මොකක් හරි එකක් තියෙනවා. දැන් ඕක බස් එකේ යනවා. නහය හොඳට පිහලා වටපිටම බලලා බස් එකේ පොල්ලෙම පිහාගෙන දැන් කපටි නැද්ද? කපටි අසත්පුරුෂ ගති තියනවද නැද්ද? තියෙනවා. දැක්කේ නැහැ කියලා එකයි. ඔව් කැමරාවට අහු වෙනවා මොකේද ඒ ස්වභාවයෙන් කැමරාවට අහු වෙනවා. හදිස්සියට අපි කියමුකෝ අම්මගේ සෙරප්පු දෙක උඩින් පුතාගේ සෙරප්පු දෙකවත් තියන්න නැතුව පරිස්සම් වෙන්න ඕනද නැද්ද? ඕනේ. ඇයි? කර්ම විපාකයක් ගෙවන්න ඇවිල්ලා ඉන්නේ හේතු ඵල හට ගන්නවා. ඒ තරම් මේ හිත පරිස්සමෙන් යන්න ඕනේ.
තේ එකක් හදනකොට තමන්ගේ ගෙනාගේ තේ එකට ඉඟුරු ටිකක් දාලා එනසලට කීපිකුත් දාලා අනිත් ඒකට ඒක නිකම් මොනවද දැන් කපටි නැද්ද එහෙමයි නම් මේ නැති එහෙනම් මේ ආර්ය සත්‍ය අවබෝධ කරගන්නකොට රහත් ඵලයටපත් වෙනකොට සේරම දුරු වෙන්න ඕන. තමන්ට තමන් අවංක වෙන්න ඕන. ඔය මහත්ය ගෙනලා දෙන මොනවද? මුත්‍රා පෙට්ටියක් ගෙනලා දෙන හොදන්න කිව්වා. ඊට පස්සේ දරුවා වඩ පිට කවුරුත් නැහැ මිදහට කාගෙන ගියා. දැන් කොහොම මොකද කරන්නේ? කොහොම උඹලා කාපල්ලා. මට නම් අනේ කන්න බෑ මේ මට දැන් මේ වෙලාවේ හරි අමාරුයි. ඈ? මොකක්? ඒතර මොකක්ද තියෙන්නේ? ඉතින් ඕවා මොනවා කප ටිකක්. අය වෙරුවක් කරන්නේ. මහත්ය වුන් කඩේට ගිහිල්ලා ඔක්කොම දාදි කරලා සේරම කරලා හොඳට මොන අල්ලාවැරි ආයේ සෝටි සුවේ ඒවා මේ ඔක්කොම කාලා අරයට මොන ස්කින් එකකට දෙයක් ගෙදරට ඕක අරගෙන ඉනවා. දීලා ඒකිනුත් එකක් එහෙනම් මොනවද මේ එදා ඉදිරියදා ජීවත් වෙන තැන තමයි වැඩේ තියෙන්නේ. එහෙනම් උතර තමයි පව් තමයි සිද්ධ වෙන්නේ. නෑ ඒක පව් සිද්ධ වෙන්නේ. ඒක පව්. ඉතින් එයාට ඕන දෙයක් නැහලා නැගෙන්නේ. ඒ අපි කියන්නේ නෑ නෑ ඒක ගන්න හොරවල ඈ ඉතින් කපටිකම නෑ හොරවල වාචා. දැන් රෙදි හොදනවා. රෙදි හොදනකොට අත රිදෙනවා අර නෙමෙයි හින්දා අනික් කට්ටියගේ රෙදි ටික තබන් ගාලා දෙපාරයි අර කියව හොඳ වතුරේ උබන්නේ අපේ රෙදි ටික විතර 4-5 පාරක් හොදට හොදලා. දැන් අර වගේ කෙමිකල් එහෙම විතරක් නැද්ද? ඒ වගේ කෙමිකල් එහෙම විතර වෙලා. අරයට හානියක් වෙනවද නැද්ද? හානියක්. තේක බීලා ඉතුරු වෙච්ච තේක විසික් කරනවා ඕන එකක් වෙත්තයි කියලා හිතන්නේ නැහැ. පූම්බියෝ කී දෙනෙක් මරනවද? නේද? එහෙනම් අපි ආර්ය සත්‍ය අවබෝධ කරගන්න යන සම්මුතියේ සෑහෙන වැඩ පිළිවෙල කරන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. එයා තමයි උතුම් තත්ත්වයටපත් වෙන්නේ. ඒකයි යතින්ද කීලෝ පටවේ සිතෝසියා. මේ ඉන්ද්‍ර කීලයක් වගේ ඉන්නවා. යේසුප්පේ යුක්තා මනසා දල්ලේන. මනස විතරම දැන් ඒක කියන්නේ කල්යාණ මිත්‍ර සේවනයේ නිතරම ඕනේ. නිතරම ඕනේ නැත්තම් මොකද වෙන්නේ? ඇදගෙන යනවා පැත්තකට. ට්‍රැක් එක බහිනවා. ට්‍රැක් එක බහිනවා. ඈ? මම තමයි ගන්න. ඔව් ඒක තමයි. ඈ? පරිස්සම් වෙන්න ඕන. පරිස්සම් වෙන්න. සිහියෙන් ඉන්න ඕනේ ඒක. ඔව්. ආයෙත් තමයි මතක් වෙන්නේ මේ බණහනකොට නේද? මතක් වෙන්නේ බණහනකොට. ඒක තමයි. සිහිය ඒක තමයි සිහිය නෑ. සිහිය නෑ. ඒක මතක් වුණ වෙලාව නේද? ඔව්. මතක් වෙනද? එතකොට දැන් අපි කොහොම ගෙදර දැන් අපි කොහොම මේ දෙන්න මේ දුවලා දෙන්න අක්කයි නම් ඉන්නේ. දැන් ඒ දෙන්න ඉස්සර පොඩි වලි තිබ්බා දැන් නෑ. අපි කොහොම බැරි වෙලාවක් තව කෙනෙක්ගේ හිතක් ඉදෙන්න. හැබැයි ඒ කියා ගන්නකොට බැරි වෙලාවක් බූරුවා කියලා කිව්වොත් මොකද වෙන්නේ? අනිවාර්යෙන් බූරුවෙක් වෙන්න හේතු හැදෙනවා. මිනිස්සුන්ට බූරුවෙක් කියන්න මොකද්ද? කියන්නේ බෑ කාට. ගොඩාක් කියලා කිව්වොත් අනිවාර්යෙන් හම්තලේ කන්ද අදින්න වෙනවා නහ විතර. ඈ? විහිළුවට? විහිළුවට නම් ඉතින් ඒක චේතනා වෙනයිනේ. ඒ චේතනා වෙනයි. ඒක තරහ ගිහිල්ලා. කියපු කෙනා සිතයි. එතකොට එතන තියෙන මොකද්ද? අපි කර්ම විපාකයක් ගෙවන්න ඇවිල්ලා තියෙන්නේ. එතන තමයි ඉවසලා හදාගන්න ඕනේ.
ඒගොල්ලෝ උදාහරණ ගත්තා ඒගොල්ලෝ හොඳයි ඈ. අපේ කෑම මුළු සත්‍යවත් ඉන්නේ සත්තු කියනවා කියනවා. ඔය නම් කියනවනේ ගෝණා මීහර කාලියා. ඒකට හේතුව තමයි මේ සක්වලවල් පිට සක්වලවල් ලක්ෂ කෝටි ප්‍රකෝටි ගණන් සක්වලවල් තියෙනවා බිලියන මිලියන ගණන් ඒ වගේ සැරසල්ලා මේ ඇවිල්ලා තියෙන්නේ මේ මනුස්ස ජීවිතේට ඇවිල්ලා තියෙනවා. එයාට නිකන්වත් ගොනා මීහරක කියලා කියන්නයි තියා කීවොත් මොකද වෙන්නේ දඬුවම සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඒක ප්‍රවෘත්ති විභාගයක් කියනවද? ප්‍රවෘත්ති නෙවෙයි ඒක ප්‍රතිසන්දි විභාගයක් වෙනවා. ප්‍රවෘත්ති විභාගය වෙන්නේ මේ ගොනා කියලා හිතුවොත්. ඒක ප්‍රවෘත්ති විභාගය. කටේ පාවිච්චි කරොත් ක්‍රියාවක් සිද්ධ වෙනවා. ප්‍රතිසන්දි විභාගයක් බවට පත් වෙනවා. මොකද අනිත් එක්කනට එයාගේ කනට යනවා. ඒ වචනේ තියෙන තාක්කල් තමන් ගාව තියෙනවා. ඒක ප්‍රවෘත්ති විභාගයක් වෙනවා. හැබැයි ඒක ඉතින් එහාට එළියට දැම්මම පස්සේ ප්‍රතිසන්දි විභාගයක් බවට පත් වෙනවා. ඔය අනුරක දැන් ඒ අපිට මෙහෙමයි අපිට වෙන සරණක් මොකක් කරන්නේ ඕවා යටපත් කරගන්න චතුරාර්ය සත්‍ය ධර්මයේම අන්න සෝතාපන්න වුණොත් ඕවා ආය කවදාකවත් විපාක දෙන්නේ නැහැ. තිරිසන් ලෝකෙ ගිහින් සත්වේලා උපදින්නේ නැහැ. ඒක ඇත්තටම දන්නේ නැතුව රොක්ලින් සිද්ධ වෙලා තියෙනවා. ඈ? සිද්ධ වෙලා තියෙනකි කරන්න දෙයක් නැහැ. අපායට ගිහිල්ලා කියන්නේ ස්වාමීනි මේ දේවයන් වහන්සේ මේ අපි කරපුවා නෙවෙයි. ඉතින් ආය කවුරුත් කරපුවා නෙවෙයි කියලා කියන්නේ. තමාම කරපුවා තමයි කියලා කියන්නේ. අපි දන්නේ නැත්තේ ඇයි අපි දන්නේ නැත්තේ මේ වටිනා ගුරුවරුන්ගේ ප්‍රයෝජන ගත්තේ නැහැ. ධර්මයේ දන්නේ ධර්මයයි විනයයි නැහැ. කල්යාණ මිත්‍ර සේවනයේ ලැබුණේ නැහැ. අපි මොකද්ද කියන්නේ? පාණාතිපාතා වේරමණී ශෝක විතරයි ආරක්ෂා කරන්නේ. ඒකත් සතෙක් වෙන්න ඕන කාරණා පහ. ඒක ගිහියන්න දීලා තියෙන්නේ අපාය යනවට තමයි. ඒ වුණාට ආර්ය සත්‍ය අවබෝධ කරගන්න තැනදී උවිත වඩා හිත ආර්යවල උවිත වඩා වෙනස්. ඒක අර සම්මුතියේ ප්‍රත්‍යඥයට දීපු සීලයක් ඕක. ඊට වඩා උපසම්පදා සීල ඊටතර එහා. එහෙනම් මේ උපරිම අපි ගෙවල් වල ඉන්නකොට හොඳින් කතා කරන්න පුරුදු වෙන්න ඕන. හොඳ වචන කතා කරන්න ඕන. ඒ දේවල් කතා ගන්න පුරුදු වෙන්න ඕන. ඒගොල්ලන්ට කියවනේ මම. අනිත් අයත් එහෙම ගෑ. මේ සමහරට අපිට ඒව කියවෙන්නේ කොයි වෙලාවද? තරහා යන්නේ කොයි වෙලාවද? ඈ? සිහිය නැත්තේ කොයි වෙලාවද? ඈ? වැඩ වැඩි වෙච්ච වෙලාව. සිහිය නැති වෙන්නේ වැඩ වැඩි වෙච්ච වෙලාව. ඔය කියවෙන්නේ වැඩ වැඩි. එහෙම නැත්නම් වේදනාවක් දුක් වේදනාවක් වැඩි වෙච්ච වෙලාව. ස්ට්‍රෙස් වෙලා. ඔව්. ඒ වගේ. ඒක කියතොත් මල පැන්න වෙලාව. ඒවා. කොච්චර හරි මල පැන්නනවා. එහෙනම් අපි ඒවා පරිස්සම් වෙන්න ඕනේ. ආරාය වාක්‍ය ළඟ තියාගෙන කියන්නේ කොච්චර හරි මල පයින්නවා. ඒක. දැන් අපිට මේ රෝගයක් හැදුනොත් එහෙම පරිස්සම් වෙන්න ඕනේ. ඒකෙන් අපි උපරිම පරිස්සම් වෙන්න පුරුදු වෙන්න ඕනේ. තව කෙනෙකුට හිතාමතා රෝගේ වලදෙන්න සකස් කර සලස්සන්නේ නැහැ. දැන් අපි ඔය දැක්කලා හරි කියවිලා හරි ඔක දැකලා ඔය දැනගන්න ඉතින් මතක් කරනවානේ. මතක් කරනාට පස්සේ අර බලන්න අඩු වෙනවද එහෙම නෑ දැන් දකින්නවනේ අපි. එතකොට විද්‍යාවේ එක වෙනම තියෙනවා දැකපු එකක වෙනම තියෙනවා. මේක හොඳ නෑ කියලා ධර්මස්වරණික දැක. දැන් දකින්න මොකද ඔය වෙන එක අඩු වෙනවා. අඩු වෙන්න පටන් ගන්නවා. වෙන කියන්න පුළුවන් මේ ගුණපාල ගුණරත්න මොකද්ද? ඔව්. එහෙම කිව්වා. ඒ මමනේ. ඒ මටනේ කියන්නේ. ඒ Tamante නේ කියාගන්නේ. මේ වෙන කෙනෙකුට කවදාවත් එහෙම කියන්නේ නැහැ නේ.
වෙන කෙනෙකුට කියන්නේ කඩේ යන්න බෑ කිව්වොත් එහෙම මේ බූරුවාට මොනවද වෙලා තියෙන්නේ? ඕක කියන්නේ කතරග දෙයියෝ වගේ කියනවා. අතරාත්‍රි කැඩිලාද? එහෙම කියන්නේ. අර තමන්ට ඉන්න කියනවා කතරගම දෙයියෝ මේ වගේ නෙවෙයි මම මේ උත්තර වැඩ ගොඩක් කරන්න කියලා කියනවා. වෙන කෙනෙකුට කියන්නේ හොඳ නෙවෙයි. ඔය කතරගම දෙයියෝ ගිහිල්ලා වැඩි කරලා ඉන්නකෝ. එහෙම කියන්නේ. හැම වෙලේම මම ඉහිල කරලා තියාගන්නවා උත්සාහ කරනවා. ඉතින් ඒක ගැන වැඩ අඩු කරගන්න ඕනේ කියලා. ඊට පස්සේ කියනවා හරි සිදු වගේ කලක් දිනන්නේ. එහෙම මොනවාරි අනිත් කෙනාගේ හිත රිදෙන්නේ නැති වෙන්න කතා කරන්න පුරුදු වෙන්න. පුරුදු ආ කරන්න. ඒකත් ඒක. කවුරු සුදු එයාට සුදු කියනවා කියලා හිතන්නේ කවුරු? වැරදිලා කවුරු සුදු කියන්නේ? ඒක ඉතින් මේ ඒක දැනගන්න දැන්. ඒ කියන්නේ සම්මුතිය ඔය දේවල් තමයි අපි දන්නේ නැතුව වැඩේ වෙලා ඇයි? කොහොම හිතක් හැදෙන්න මොකක්ද දෙන්නේ හිත? මැරෙනකොට තිබ්බට පස්සේ යකි පොළගේ එහෙම තැනකට යනවා. එහෙනම් අපි නිතරම හොඳ පැත්තට තමයි පුරුදු කරන්න ඕනේ. ඒකයි ඔයගේ අවුල තියෙන්නේ. නැත්තම් වෙන මොකක්වත් නැහැ. ඈ? ඒක තමයි එතනම තමයි පුරුදු කරන්නේ. ඉතින් මේ ඇයි මේ පච්චුප්පන්නාතේ ධම්ම මේ ඒ වෙලාවේ හේතුඵල ධම අවබෝධ කරගන්න විදියක් නැහැ. අපි මොකද කියන්නේ මේ වෙලාවේ අසීහිය තියෙන අපි ඒවට කොටු වෙනවා. එතකොට මොකද හේතුඵල තමයි ඇති වෙන්නේ ධම ප්‍රයෝජනයට ගන්න විදියක් නැති වෙනවා. නිරෝධය සාක්ෂාත් වෙන්නේ නැහැ ඒක. ඒ හින්දා අපිට විනයක් රැක ගන්න විතර තියෙනවා. ඊට පස්සේ තමයි මේ ධර්මයේ ගාවට කිට් වෙන්න තියෙන්නේ. ඔව්. විනය හර්ෂිය මේක තමයි. පැහැදිලිද? එතකොට මොනවද ඉතින් අපි කතා කරපු තැන මොනවද තියෙනවද ප්‍රශ්න කතා කරන්නේ? දෙවිද මාත්‍ර මොනවද තියෙන්නේ? දැන් මෙතන අපි හැම වෙලේම ගන්න ඕනේ අපි කොහේ හරි කොටු වුණොත් එහෙම අපි මෙහෙම ගන්නවානේ අනිත්‍යයි කියලා ඊට පස්සේ කියනවා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න අනිත්‍යයි. අනිත්‍ය කියන්නේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය තමයි දකින්නේ. හැබැයි ඒක දකිනකොට මේක තේරෙන්නේ නැත්නම් අපි අනිත්‍ය බලන්නේ කොහොමද? කෙනෙක් ආයෙත් බලනවා. කෙනෙක් ඉන්නවා නෙවෙයි කියලා දකින්නේ කොතනින්ද? මෙතන අනිත්‍යයි කියලා බලනවා කොහොමද? කේස් පැහිලා ඔව් එහෙම ගිහිල්ලා අර හිටපු කෙනා දැන් වයසට ගිහින් කිය අනිත්‍ය බලන්න. දැන් මොකෙන්ද බලන්නේ? දෘෂ්ටියකින්. ඒ දෘෂ්ටියකින් බලන්න. මෙතන වැරදීමක් වෙලා තියෙනවා දෘෂ්ටියකින් බලන්නේ. ඇයි දැන් නුවණ නැහැ. හිත දියුණු කරලා නැති කෙනා, වීර්ය නැති කෙනා තමයි කොහොම බලන්නේ. ඊට පස්සේ බලනවා කොහොමද? ආපෝතේ ජීවාවේ පටවි කියලා බලනවා. ඒකත් මොකද්ද? ඒකත් දෘෂ්ටියකින් බලන්න. ඉතුරු වෙලා බලලා හරියන්නේ නැහැ. ඉතුරු නැතුවම ශේෂ නොවීම යන්න තියෙනවා. අන්න එතනින් දකින්න අපිට පුළුවන් වෙනවා. මේක හරි පාඩේ. අන්න එතන තමයි ඒ අනිත්‍ය තමයි දකින්නේ. මෙතන අර අනිත්‍ය කියන්නේ නිට්ටය වශයෙන් පොළගේ හිටියා. දැන් පොළු මුගුරු අරගෙන ගේවට කරා. දොරවල් ගාව ඉන්නවා, ජනල් ගාව ඉන්නවා. උදළු අරගෙන දී අරන් දැන් ඔක්කොම වඩ කරගෙන ඉන්නවා. නිට්ටය වශයෙන් හිටියා. ඊට පස්සේ දැක්කට පස්සේ අනිත්‍යයි. ඇයි ලණුවක් තියෙන්නේ? පොළගේ නෙවෙයි. නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. මේ වගේ මම මීට පෙර හිටියා නෙවෙයි නිට්ටය වශයෙන් පේනවා හිටියා කියලා. හිටියද? අනිත්‍යයි කියපු කතාව අනිත්‍යයි. හිටියනේ. ලෝකේ මීට පෙර තිබ්බා නෙවෙයි නිට්ටයයි තිබ්බා නම් නිට්ටයයි. නමුත් අවබෝධ කරලා පස්සේ අනිත්‍යයි. අන්න එහෙම අවබෝධ කිරීමක් වැටහීමක් ගන්න ඈ වය ධම්ම සංඛාර. හරි. හන්දලානි වික්‍රේ ආමන්ත්‍රාමියෝ වය ධම්මා සංඛාර කියලා කියන්නේ මොකද? සමුදය වෙනවා. සැකසෙනවා. එතකොට මොකද වෙන්නේ? දුක
හට ගන්න. දැන් ධර්මයේ ප්‍රයෝජන ගන්න ඕනේ අප්‍රමාදේන සම්පාදේත. ප්‍රමාදේලා හරියන්නේ නැහැ. නමුත් අපට ඔබ කියලා දීලා ඇත්තේ කොහොමද? සංකාර වෙනසනවා කියලා කියලා දීලා ඇත්තේ. ඒක නෙවෙයි මේ දේශනා. වෙනසනවා. ඒක නෙවෙයි මේ තියෙන්නේ වය ධම්මා. එතන හේතුත් එක්ක හට ගන්නා වූ ධර්මයේ දකින්න පුරුදු වෙන්න ඕන. ඒක විශේෂ නුවණක් තියෙන්න ඕන. නිකන් එහෙම ගන්න බැහැ. නැත්තම් ඉතින් අන්තිමට හිර කරගෙන ගියාට පස්සේ එයා කියන සුද්ධාෂ්ටක වඩන්න කියලා කියන්නේ. එහෙම බුදුහාමුදුරේ දේශනා කළා නැහැ. ඒක හරි ගාම්භීර ධමයක්. බුදුර දේශනා කරන ගාම්භීර ධර්මයක් තමයි චතුරාර්ය සත්‍ය ධර්මය. හරි. දැන් එන අද පොයේ දවසේ මේ